මේ විදිහට අපි දන්නවා HTML කියන්නේ සලකුණු කිරීමේ භාෂාවක් කියන එක. බලමු දැන් කොහොමද මේ HTML භාවිතා කරලා වෙබ් පිටුවක් නිර්මාණය කරන්නේ. වෙබ් පිටු නිර්මාණය කරන්න නම් දරුවනේ අපිට ඉගෙන ගන්න වෙනවා HTML tags ගැන. tags කියන්නේ කෝණික වරහන් තුල ලියන විශේෂ වාක්‍ය ඛණ්ඩ. මේ HTML tags කියන ඒවා case sensitive නැහැ. ඒ කියන්නේ ඔබට ඒවා simple ලකුණු වලින්, capital වලින්, color මේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් best practice එක තමයි tags ලියන්න simple ලකුණු භාවිතා කරන එක. මම දැන් කරන්න යන්නේ වෙබ් පිටුවක මූලික ස්ට්‍රක්චර් එකට අදාළ වෙන උසුලනයන් ටික ඔබට කියලා දෙන්න. හැම වෙලේම HTML ලේඛනයක් පටන් ගන්නෙ HTML කියන tag එකකින්. මේ තියෙන්නේ ඒකේ closing tag එක. දැක්කනේ? කෝණික වරහන් තුල ලිව්ව HTML එයාට කියන opening tag එක. backslash එකත් එක්ක යා ලිව්වහම එයාට කියනවා closing tag එක. බොහෝ HTML tags වලට opening සහ closing tags කියලා දෙන්නෙක් ඉන්නවා. සමහර tags වලට නැහැ closing tag එකක්. ඒවට කියනවා empty tag කියලා. මම මේක ඇතුළේ එකක් කරලා පෙන්නන්නම්. දැන් ඊළඟට ප්‍රධාන tag එක වෙන්නේ head එක. head එක ඇතුළේ අපි type කරනවා ඊළඟ tag එක title. title එක close කරනවා. head එකත් මෙන්න මෙහෙම close කරනවා. title එකට මම දාන්නම් my first web කියලා නමක් දුන්නා නිකන්. දීලා මේ title එක close වෙන්න ඕනි. අපි කලින් close කරා එතනට ගමු. ඊට පස්සේ වෙබ් පිටුවේ ඔබට පෙන්වන්න අවශ්‍ය කරන දේවල් ටික පුතේ පෙන්වන්න ඕනි body කියන tag එක ඇතුලේ. මේක ඇතුලේ තියෙන දේවල් තමයි තිරය මත දර්ශනය වෙන්නේ. මම දැන් එතෙන්ට ගන්නවා මෙන්න මෙහෙම වචනයක්. welcome to my web page. ඊට පස්සේ මම මෙතන දෙනවා මෙන්න මෙහෙම tag එකක්. බලන්න HR. මේ HR කියන්නේ empty tag එකක්. එයාට closing tag එකක් නැහැ. මේ තමයි වෙබ් පිටුවක ස්ට්‍රක්චර් එක. HTML එකේ opening එක close එක ඉන්නවා. head එක open close. head එක ඇතුලේ ඉන්නවා title එක. body එක තුල තමයි වෙබ් එකේ අන්තර්ගතය අපි type කරන්නේ. මම මේව save කරන්නම්. මම දෙන්නම් index කියලා. සාමාන්‍යයෙන් වෙබ් පිටුවක පළවෙනි පිටුව ලබා දෙන්නේ index කියලා. index.html කියලා දීලා මම ඒව save කරනවා. මෙන්න මගේ folder එක. ඒකේ index කියන folder එකේ මේ file එක මම දැන් open කරනවා. මේ බලන්න පුතා අපි හැදුව වෙබ් පිටුව. මේ උඩම තියෙන්නේ my first web. ඒක අපි title එකේ ගහපු එක. welcome to my web page කියන්නේ body එකේ ගහපු එක. මේ ඉර තියෙන්නේ horizontal line HR කියන tag එක හරහා. මේකට භාවිතා කරපු text ටික බලා ගන්න ඕනි නම් වෙබ් පිටුව මත right click කරලා view page source ඔබන්න. මේ තියෙන්නේ භාවිතා කරපු උසුලනයන් ටික. අපි එහෙනම් ඊළඟ පාඩමින් තවත් tags ඉගෙන ගනිමු.